හත ශ්‍රේණිය යටතේ අපිට ඉගෙන ගන්න තියෙන හතරවෙනි මාතෘකාව තමයි පන්හා නියද පැදුරු නිර්මාණ කලාව කියලා කියන්නේ. හරිද? එතකොට කලින් වීඩියෝස් වලදී අපි සාකච්ඡා කරා කාටුන් චිත්‍ර ගැන, ඒ වගේම රූගඩ නිර්මාණ ගැන, ඒ වගේම තල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ගැන. එතකොට මේකෙදී අපි සාකච්ඡා කරන්නේ පන්හා නියද පැදුරු නිර්මාණ කලාව ගැන. එතකොට මේ පන්හා නියද පැදුරු නිර්මාණ කලාව ඈත අතීතයේ සිටම පැවතගෙන එන ගැමි කලාවක්. හරිද? එතකොට මේ කලා කර්මාන්තය ප්‍රධාන වශයෙන් ප්‍රචලිත වෙලා තියෙන්නේ පැදුරු හා කලාල නිර්මාණය මූලික කරගෙන. හරිද? එතකොට මේ නිර්මාණ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා ළමයි. එකක් තමයි නියද පැදුරු, එහෙම නැත්නම් නියද කලාල කියන්නේ. අනිත් එක තමයි ළමයි පන් පැදුරු නිර්මාණ කලාව. හරිද? එතකොට මේක විවිධ පළාත්වල මෙම කර්මාන්තය විවිධ අමුද්‍රව්‍ය භාවිතයෙන් සිද්ධ කරලා තියෙනවා. හරිද? එතකොට කොහොම නමුත් හැබැයි දැන් විවිධ අමුද්‍රව්‍යනේ භාවිතා කරලා තියෙන්නේ. නමුත් මේ පන් නියද වර්ණ ගන්නවන්න යොදාගෙන තියෙන අමුද්‍රව්‍ය මේ හැම ප්‍රදේශයකටම පාහේ පොදුයි. ඒ කියන්නේ එකම ද්‍රව්‍ය තමයි වර්ණ ගන්නවන්න භාවිතා කරලා තියෙන්නේ. හරිද? මොනවාද ඒ අමුද්‍රව්‍ය කියලා බලමු අපි. ළමයි රතු පාට හදන්න මේගොල්ලෝ භාවිතා කරන්නේ පතංගි දැව. එහෙම නැත්තම් කොර කහ කොළ. මේ පල්ලෙහා පින්තූරෙන් පේන්නේ ළමයි මේ පින්තූරේ තියෙන්නේ මේ පතංගි ශාකයක්. එතකොට මේකේ තියෙන්නේ කොර කහ ශාකයක්. මේක නිල් පාට වුණාට ළමයි මේකේ නම කොර කහ. නමුත් අපි ගන්නේ රතු වර්ණය හදන්න. හරිද? එතකොට රතු වර්ණය හදන්න අපි ගන්නවා පතංගි දැව හා කොර කහ කොළ. ඊළඟට කහ පාට හදන්න අපි ගන්නවා ළමයි වෙනිවැල් ගැට. මේ තියෙන වෙනිවැල් ගැට. වෙනිවැල් ගැට හෝ අමු කහ භාවිතා කරනවා. හරිද? එතකොට කොළ පාට හදන්න. කොළ පාට හදන්න ළමයි කණේරු කොළ. කණේරු කොළ ගන්නවා. ඊට පස්සේ ලුණු මිදෙල්ල ගන්නවා. කැලෑ කොහොඹ ගන්නවා. මේ තියෙන්නේ කණේරු ශාකයක්. මේ තියෙන්නේ ලුණු මිදෙල්ල ශාකයක්. මේ තියෙන්නේ කැලෑ කොහොඹ ශාකයක්. හරිද? ඊළඟට ළමයි කළු හදන්න අරලු බුළු කොටලා තම්බලා මේගොල්ලෝ කළු වර්ණය නිපදවනවා. එතකොට මේ තියෙන්නේ අරලු, මේ තියෙන්නේ බුළු. හරිද? එතකොට දැන් කියන්න රතු වර්ණය හදන්න මොනවද ගන්නෙ? පතංගි දැවයි කොර කහ කොළයි. ඊළඟට කහ වර්ණය හදන්න ගන්නෙ මොනවද? වෙනිවැල් ගැටයි අමු කහයි. ඊළඟට කොළ වර්ණය හදන්න ගන්නෙ මොනවද? කණේරු කොළයි, ලුණු මිදෙල්ලයි, කැලෑ කොහොඹයි. ඊළඟට කළු වර්ණය හදාගන්නේ කොහොමද ඒගොල්ලෝ? අරලු බුළු කොටලා තම්බා ගැනීමෙන්. හරිද? ඊට පස්සේ ළමයි මේ පන්හා නියද පැදුරු නිර්මාණ කලාවට භාවිතා කරන ප්‍රධානතම ශිල්ප ක්‍රමය තමයි ළමයි විවීමේ ශිල්ප ක්‍රමය. හරිද? එතකොට මේ නියද පන් නෙමෙයි නියද. නියද පැදුරු නිර්මාණ කලාව ප්‍රසිද්ධියක් උසුලන්නේ ළමයි මහනුවර දුම්බර කියන ප්‍රදේශයට. මේවට කියනවා දුම්බර පැදුරු කියලා. නියද පැදුරු වලට දුම්බර පැදුරු කියලාත් කියනවා. මේකෙදි මාධ්‍ය විදිහට යොදාගන්නේ ළමයි නියද කෙඳි. හරිද? නමුත් වර්තමානයේ මේ නියද ශාකය දුර්ලභයි. හරිද? ඒ වගේම තමයි ළමයි හනපත්‍ර වලින් නියද වලට වැඩිය වැඩි කේන්ද්‍ර ප්‍රමාණයක්
ලබා ගන්න පහසුයි. අන්න ඒ හේතුව නිසා දුම්බර පැදුරු වලට ආදේශකයක් විදිහට මේ කාලෙදි භාවිතා කරනවා ළමයි හන කෙඳි. හරිද? ඊට පස්සේ මේ නියද ගසේ පත්‍ර වලින් ලබාගත් කෙඳි භාවිතා කරලා සරල උපකරණයක් භාවිතා කරලා තමයි ළමයි මේ දුම්බර පැදුරු එහෙම නැත්නම් නියද පැදුරු හදන්නේ. සරල උපකරණයක් භාවිතා කරලා. හරිද? එතකොට මේ නියද හෙවත් නියද කලාල හෙවත් නියද පැදුරු ප්‍රධාන කොටස් තුනක් තියෙනවා ළමයි. එකක් තමයි පන්නම් කලාල කියලා කියන්නේ. ඒවා සාමාන්‍ය පැදුරු. ඊළඟට තියෙනවා ළමයි වැඩ කලාල කියලා. ඒ කියන්නේ මිශ්‍ර සැරසිලි සහිත පැදුරු. ඊළඟට තියෙනවා ළමයි කුරුළු කලාල කියලා. කුරුළු හැඩ සහිත පැදුරු වලට කියනවා කුරුළු කලාල කියලා. එතකොට නියද කලාල හෙවත් නියද පැදුරු වර්ග තුනක් තියෙනවා. මොනවද? පන්නම් කලාල, වැඩ කලාල සහ කුරුළු කලාල. හරිද? ඊළඟට දැන් අපි මෙච්චර වෙලා කතා කරේ මොන පැදුරු ගැනද? නියද පැදුරු ගැන. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ පම් පැදුරු ගැන. පම් පැදුරු කර්මාන්තය ළමයි ලංකාවේ සෑම ප්‍රදේශයකම පැතිරිලා තිබුණයි කියලා පුරාවෘත්තවල සඳහන් වෙනවා. හරිද? එතකොට දැන් අපි කිව්වා නියද පැදුරු වලට පුංචි සරල උපකරණයක් භාවිතා කරනවා කියලා. හැබැයි ළමයි මේ පම් පැදුරු වලට උපකරණ භාවිතයක් නැහැ. මේවා අතින්ම වියලා තමයි මේ පැදුරු නිර්මාණය කරන්නේ. හරිද? එතකොට පන් කර්මාන්තයේ නියැලී සිටින පුද්ගලයින්ට පොදුවේ හඳුන්වන නමක් තමයි ළමයි කින්නර කියලා කියන්නේ. මොකක්ද? කින්නර. හරිද? ඒ කියන්නේ පන් පැදුරු වියන මිනිස්සුන්ට කියනවා අපි කින්නර කියලා. හරිද? ඊළඟට දකුණේ පන් පැදුරු කර්මාන්තය. දකුණේ පන් පැදුරු කර්මාන්තය ළමයි ව්‍යාප්ත වෙලා තියෙනවා සුළු වශයෙන් ප්‍රදේශ කිහිපයක. මේ ප්‍රදේශ තමයි ළමයි කළුතර, ගාල්ල, ගම්පහ, රත්නපුර. දකුණේ කිව්වට මේ දිස්ත්‍රික්ක ටික ඔක්කොම අයිති වෙන්නේ දකුණට නෙමෙයි. නමුත් ඒවට කියන්නේ දකුණේ පන් පැදුරු කර්මාන්තය කියලා. හරිද? එතකොට මේ ප්‍රදේශවල ඒ කියන්නේ දකුණේ පන් පැදුරු වලදී භාවිතා කරන වියමන් වලදී භාවිතා කරන සැරසිලි රටා කිහිපයක් තියෙනවා විශේෂයෙන්ම. මොනවාද? තනිපට ලණුව සහ දෙපට ලණුව. මේක විශේෂයෙන්ම භාවිතා කරන මේ ප්‍රදේශවල භාවිතා කරන සැරසිලි රටාවන් දෙකක්. ඊළඟට තියෙනවා ළමයි කදුරු මල, අවුල්හැරේ, වංකගිරිය, මාස 12, රත්තත්තේ අලංකාරය සහ තාරකා පෙත්ත කියලා. හරිද? ඊට අමතරව සත්ත්ව සැරසිලි වලට තියෙනවා ළමයි අලියා, කුරුල්ලා, නයිපොරේ, මුවා සහ මකුළු රටාව කියන රටාවන් මේ දකුණේ පන් පැදුරු කර්මාන්තයේදී. හරිද? එතකොට ළමයි මේ තියෙන්නේ කදුරු මල් රටාව, මේ තියෙන්නේ මකුළු රටාව, මේ තියෙන්නේ මාස 12 රටාව, මේ තියෙන්නේ මුව රටාව. මේ ඒක නම් පොඩ්ඩක් පැහැදිලි මදි වගේ. ඒ වුණාට ඕක තමයි මුව රටාව. ওই පින්තූරය තමයි black and white ඔයගොල්ලන්ට පේපර් වලට එන්නේ. ඒක නිසා ඕක හොඳට මතක තියාගන්න. එතකොට මේ තියෙන්නේ නයිපොරේ, මේ තියෙන්නේ වංකගිරි රටාව. හරිද? ඊළඟට තියෙනවා ළමයි මඩ කලපු පන් පැදුරු කර්මාන්තය. අපි කිව්වා පන් පැදුරු කර්මාන්තය ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා. ඒකෙන් ඊළඟට දකුණේ පන් පැදුරු වලට අමතරව තියෙන්නේ මඩ කලපු පන් පැදුරු කර්මාන්තය. මේ මඩ කලපු දිස්ත්‍රික්කයේ පන් පැදුරු කලාවට ප්‍රසිද්ධ ගම්මාන කිහිපයක් තියෙනවා ළමයි. එකක් තමයි වාලච්චේනේ. හරිද? ඊළඟට කල්ලාරු, කාන්තන්කුඩි, එරාවූර් කියන
ගම්මාන තමයි ළමයි මේ මඩ කලපු පන්පැදුරු කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන්නේ. හරිද? එතකොට මේ මඩ කලපු පන්පැදුරු කර්මාන්තයේදී මේ පැදුරු වර්ණ ගන්නන ලද දැන් පැදුරු යන්න ගන්නේ වර්ණ ගන්නන ලද පන්නේ ළමයි. මේ වර්ණ ගන්නන ලද පන් වියන ප්‍රධාන රටා වර්ග දෙකක් තියෙනවා මඩ කලපු පන්පැදුරු කර්මාන්තයේදී. එකක් තමයි ළමයි ඔණ්ඩිප්පායි කියලා කියන්නේ. ඔණ්ඩිප්පායි කියන්නේ ළමයි සමචතුරස්‍ර සුජුකෝණාශ්‍ර ත්‍රිකෝණ වගේ ජාමිතික හැඩතල වලින් යුක්ත රටාවක්. හරිද? ඊළඟට තියෙනවා ළමයි පුන්නිප්පායි කියලා. ඒක ඇවිල්ලා සමාන්තර රටා. ඒ කියන්නේ සමමිතික බවින් යුක්ත රටාවන් වලට තමයි පුන්නිප්පායි කියලා කියන්නේ. මේ දෙවර්ගයම ඇතුළුව රටා 30ක් පමණ මේ මඩ කලපු පන්පැදුරු විවීමේ කර්මාන්තයට යොදා ගන්නවා. හරිද? එතකොට ළමයි අද අපි සාකච්ඡා කරා නියද පැදුරු පන්පැදුරු. නියද පැදුරු තියෙනවා කිව්වා කොහෙද? නුවර දුම්බර. හරිද? එතකොට ඒකේ මේ දවස්වල ආදේශකයක් විදිහට භාවිතා කරනවා කිව්වා හන. ඊට පස්සේ ඒකට භාවිතා කරන රටාවන් අපි සාකච්ඡා කළා. ඒවා වර්ණ ගන්නන්න භාවිතා කරන අමුද්‍රව්‍ය අපි සාකච්ඡා කරා. ඊට පස්සේ පන්පැදුරු කර්මාන්තයේ ව්‍යාප්ත ප්‍රදේශ කතා කරා. ඒකෙදි දකුණේ පන්පැදුරු කර්මාන්තය සහ මඩ කලපු පන්පැදුරු කර්මාන්තය විශේෂයෙන්ම අපි කතා කරා. හරිද? එතකොට ළමයි වෙනද වගේම කියන්න තියෙන්නේ මේකේ නෝට් එකත් අපේ Facebook page එකේ දාලා තියෙනවා. ලින්ක් එක පල්ලෙහා description එකෙන් දාන්නම්. ඒකෙන් ගිහින් ඔයගොල්ලෝ නෝට් එක ලියා ගන්න. ඊට අමතරව ඒක ෆලෝ කරලා තියාගන්න ඕන නෝට් එකක් ඒකෙන් ටැග් ගාලා හොයාගන්න පුළුවන් නිසා ඒ වගේම YouTube channel එක subscribe කරලා තියන්න ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් නිසා. හරි ළමයි. එතකොට ඊළඟ වීඩියෝ එකේදී අපිට සාකච්ඡා කරන්න ඊළඟ වීඩියෝ එකෙන් එහාට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ චෛත්‍ය වර්ග ගැන ඊළඟ වීඩියෝ එකේදී. එතකොට ඒ චෛත්‍ය වල ප්‍රධානම චෛත්‍ය වෙන ථූපාරාමය ගැන අපි සාකච්ඡා කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.